ලොජික් ගේට්ස් පාඩමේ මුල් එපිසෝඩ්ස් වල අපි කතා කරනවා ලොජික් ගේට්ස් වල වර්ග තුනක් තියෙනවා කියලා. නැත්නම් කැටගරි තුනක් තියෙනවා කියලා. පළවෙනි කැටගරි එක තමයි ලොජික් ගේට්ස් වල තියෙන බේසික් ලොජික් ගේට්ස්. එහෙම නැත්නම් අපි කියනවා මූලික තාර්කික ద్వාර කියන කැටගරි එක. ඔය මූලික තාර්කික ద్వාර කියන කැටගරි එකේ තමයි අපි කතා කරන්නේ AND ගේට් එක, O ගේට් එක සහ NOT ගේට් එක ගැන. ඒ තමයි මූලිකවම අපි පරිපත හදන්න පාවිච්චි කරන ගේට්ස් වර්ග තුන. ඊළඟට අපි කතා කරනවා මේ AND එක, O එක, NOT එක එකතු වෙලා හැදෙන සාර්වත්‍ර ద్వාර. එහෙම නැත්නම් අපි කියනවා යුනිවර්සල් ගේට්ස් කියලා කැටගරි එකක් ගැන. මෙතන තමයි අපි ඉගෙන ගත්තේ NAND ගේට් එක සහ NOR ගේට් එක ගැන. ඊළඟට අපි කතා කරනවා විශේෂ අරමුණු වෙනුවෙන් හදපු ස්පෙෂල් පර්පස් ලොජික් ගේට්ස් වර්ග ගැන. එතනදී අපි කතා කරනවා XOR සහ XNOR කියන ගේට්ස් වර්ග දෙක ගැන. මේ එපිසෝඩ් එක අපි කතා කරන්නේ ඔය මූලික තාර්කික ద్వාර වලින් හදන පරිපතයක් කොහොමද සාර්වත්‍ර ద్వාර වලින් විතරක් හදන්නේ කියන එක ගැන. එහෙම නැත්නම් AND O NOT වගේ ගේට්ස් වලින් හදන පරිපත කොහොමද XOR සහ XNOR ගේට්ස් වලින් විතරක් හදන්නේ කියන එක ගැන. ඔයාගේ එක්සෑම් පේපර් එකේ එක්සෑම් ප්‍රශ්නේ අන්තිම කොටසදී ඔයාට තියෙනවා පරිපතයක් නිර්මාණය කරන්න. ඒ පරිපත නිර්මාණය කරද්දී ඔයාට කියනවා මේ පරිපතය NAND හරි NOR හරි ගේට්ස් වලින් විතරක් හදන්න කියලා. එහෙනම් අන්නේ කොටස ගොඩ දාන්න තමයි මේ අපි ලෑස්ති වෙන්නේ. එතකොටයි මේ පරිපත නිර්මාණය කරද්දී යුනිවර්සල් ගේට්ස් එහෙම නැත්නම් NAND එක NOR එක වගේ ගේට්ස් වලින් විතරක් මේක හදන්න කියලා කියන්නේ. අපිට බේසික් ගේට්ස් තියෙද්දි බේසික් ගේට්ස් වලිනුත් පරිපත හදන්න පුළුවන් වෙද්දී ඇයි අපි NAND වලින් සහ NOR වලින් විතරක් පරිපත හදන්නේ? ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරය මේ එපිසෝඩ් එකේ අන්තිමට ඔයාලට ලැබෙනවා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ අපි කතා කරන්න හදන්නේ අපි ඉගෙනගෙන තියෙන බේසික් ලොජික් ගේට්ස් වලින් නැත්නම් බේසික් ගේට්ස් වලින් හදන පරිපත කොහොමද NAND වලින් සහ NOR වලින් විතරක් හදන්නේ කියන එක ගැන. ඔයා දන්නවා බේසික් ලොජික් ගේට්ස් වර්ග තුනක් තියෙනවා. මේ ගේට්ස් වලින් පළවෙනි ගේට් එක තමයි NOT ගේට් එක. දෙවෙනි එක තමයි AND ගේට් එක. තුන්වෙනි එක තමයි O ගේට් එක. මේ තමයි ඔයාට තියෙන මූලික ගේට්ස් වර්ග තුන. නැත්නම් අපි කියනවා බේසික් ලොජික් ගේට්ස් වර්ග තුන. දැන් ඔයාලට කියන්නේ මෙන්න මේ තියෙන මූලික ගේට්ස් වර්ග තුන නැත්නම් බේසික් ලොජික් ගේට්ස් වර්ග තුන NAND ගේට් එකෙන් සහ NOR ගේට් එකෙන් අඳින්න කියලා. හරි අපි බලමු. මේ තියෙන්නේ NAND ගේට් එකක්. ඊළඟට මේ තියෙන්නේ NOR ගේට් එකක්. දැන් ඔයාලට කියනවා මේ තියෙන බේසික් ගේට්ස් වර්ග තුන මේ තියෙන NAND ගේට් එකුනුයි NOR ගේට් එකුනුයි විතරක් අඳින්න කියලා. මේ කොටස ඔයාලට ඉගෙන ගන්න පුළුවන් එක එක ක්‍රමවලට. මට ඕනනම් මේක ඔයාලට බූලියානු නීති පාවිච්චි කරලා ප්‍රකාශන සුළු කරලා ට්‍රුත් ටේබල් ගහලා මම මේ කියනන කතාව ඔප්පු කරලා ඕනනම් ඔයාලට උගන්වන්නත් පුළුවන්. හැබැයි මේ ඔයා මේ කොටස ඉගෙන ගන්න පළවෙනි වතාවනේ. ඒ නිසා මේ කොටස පළවෙනි වතාව ඉගෙන ගද්දී එච්චර ගැඹුරට මේක ඉගෙන ගන්න ඕනේ. සහ ඔයා එච්චර ගැඹුරට මේක ඉගෙන ගත්තොත් සමහර විට ඔයාට ඇත්තට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මම දැන් ඔයාට කියලා දෙන්න හදන්නේ මේ තියෙන මූලික ගේට්ස් ටික NAND වලින් හරි NOR වලින් හරි අඳිද්දී ඔයා පාවිච්චි කරන්න ඕන පැටර්න් එකක් ගැන. මෙන්න මේ පැටර්න් එක ඔයා හරියට ෆලෝ අප් කරන්න, මේක හරියට ප්‍රැක්ටිස් කරන්න. මේ පැටර්න් එක ප්‍රැක්ටිස් කරාට පස්සේ අපි ඊළඟ එපිසෝඩ් එකකදී මම මේ කතා කරන තියරි ටික ඔප්පු කරලා පෙන්නනවා නීති පාවිච්චි කරලා. එහෙනම් මම කිව්වා වගේ මේ කොටස අපි පැටර්න් එකකින් තමයි ඉගෙන ගන්න මේ ලෑස්ති වෙන්නේ. මේ බලන්න. ඔයාට පේනවා මේ තියෙන NOT ගේට් එකක්. දැන් ඔයාට කියනවා මෙන්න මේ තියෙන NOT ගේට් එක NAND වලින් සහ NOR වලින් අදින්න කියලා. හොඳට බලන්න. ඔයාට පේනවද NOT ගේට් එකට ඉන්පුට්ස් එකක් තියෙනවා, අවුට්පුට් එකක් තියෙනවා. මේක NOT ගේට් එකක්. ඊළඟට අපි ගත්තොත් AND එකයි O එකයි ගත්තොත් ඔයාට තේරෙනවා AND එකේ සහ O එකේ අවම ඉන්පුට් දෙකක් තියෙනවා. හැබැයි NOT එක ගත්තොත් උපරිමය ඉන්පුට් තියෙන කීයද? එකයි. එකකට වඩා නැහැ. එහෙනම් ඔයාට කියනවා NOT ගේට් එක අඳින්න කියලා NAND වලින්. NOT එක අඳින්න ඕනේ NAND වලින්. ඔන්න හොඳට බලන්න. ඔයා කරන්න ඕනේ NOT එකේ තියෙන එක ඉන්පුට් එකයිනේ. ඒ නිසා ඔයා කරන්න ඕනේ ඔන්න ඉන්පුට් එක ගන්න. රයිට්? ඔන්න ඉන්පුට් එක ගත්තා. එක ඉන්පුට් එකයි. මේ ගේට් එක තමයි මේකෙන් අඳින්න යන්නේ. එහෙනම් ඔන්න මේ ඉන්පුට් එක ගත්තා. රයිට්? පළවෙනි ඉන්පුට් එක ගත්තා. දැන් ඔය ඉන්පුට් එක අරගෙන මෙන්න මේ වගේ NAND ගේට් එකකින් යවන්න.
මම මේ වෙලාවේ නැන් කියන වචනේ මෙතනට පාවිච්චි කරාට ඇත්තටම මේක දැන් නැන් ගේට් එකක් නෙමෙයි. නැන් ගේට් පාවිච්චි කරලා තමයි හැදුවේ. හැබැයි මේක දැන් නැන් ගේට් එකක් නෙමෙයි. මේ තියෙන්නේ not gate එක නැන් වලින් ඇදලා බලන්න වෙච්ච වැඩේ input එකක් තියෙනවා. මෙන්න මේ තියෙන input එකට තනි input එකක් ගත්තා. ඒ input එක කොටස් දෙකකට කඩලා නැන් දෙකකින් යවුවා. ඇයි මේක කොටස් දෙකකට කැඩුවේ? බලන්න. ඔයාට තේරෙනවනේ නැන් ගේට් එකක අවම ආදාන දෙකක් තියෙන්න එපා. inputs දෙකක් තියෙන්න එපයි. අන්න ඒ නිසා තමයි මේ තනි input එක අරගෙන මෙහෙම කැලි දෙකකට කඩලා යවුවේ. දැන් ඔයා මගෙන් අහන්න එපා ඇයි මෙහෙම ඇන්දේ කියලා. මම කිව්වනේ ඔයාට මේක boolean loss වලින් truth table වලින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. හැබැයි මම දැන් ඔයාට කියනවා මෙන්න මේ not gate එක තමයි අපි nan වලින් මේ විදිහට ඇන්දේ. ඔයාට කරන්න තියෙන්නේ හැඩේ මතක තියාගන්න එක විතරයි. ඊළඟට බලන්න ඔයාට කියනවා මේ තියෙන not gate එක අඳින්න කියලා no වලින්. හරි බලන්න වැඩේ. මේ not gate එකට input එකයි තියෙන්නේ. එහෙනම් අපි මේ විදිහට එක input එකක් ගන්නවා. ඔය input එක කෑලි දෙකකට කඩනවා. right. අර විදිහමයි දානවා no gate එකක්. දැන් ඔන්න අපි not gate එක no වලින්. එහෙමද? ඔව් එහෙම තමයි. පටක් ගද්දි කිව්වා වගේ හැඩේ විතරක් දැනට මතක තියාගන්න. අනිවාර්යයෙන් මේක ප්‍රැක්ටිස් කරන්න. ඊළඟ එපිසෝඩ් එකකදී මේක කොහොමද මෙහෙම ඇන්දාම not එකකට තුල්ලෙ වෙන්නේ කියන එක ගැන කතා කරමු. ඒක අපි ඔප්පු කරලා බලමු. හරි බලන්නකෝ. පළවෙනි වැඩේ ඉවරයි. මොකද්ද කරේ? ඔයාට තිබුණොත් එහෙම not gate එකක් අඳින්න nan වලින් අඳින්න මෙහෙමයි. not එකක් අඳින්න no වලින් අඳින්න මෙහෙමයි. මේක අමාරුද? අමාරු නෑ. මතක තියාගන්න තියෙනවා. ඊළඟට ඔයාට තියෙනවා මෙතන and gate එකක් nan වලින් අඳින්න. බලන්නකෝ and එකේ nan එකේ ටිකක් හැඩේ එක වගේනේ. හැඩේ එක වගේ හැබැයි ඉස්සරහින් බෝලයක් තියෙනවා. මතක තියාගන්න දැන් මේ gate දෙකක් හොඳේ. හැඩේ එක වගේ කිව්වට මේක වගේ මේක කිව්වට මේකයි වෙනස්. ඒක gates වර්ග දෙකක්. මම කියන්නේ හැඩේ ගැන බලන්න. හැඩේ බැලුවම ඔයාට තේරෙනවා and gate එකට බෝලයක් දාලා තමයි මේ තියෙන්නේ. අන්න nan එක වගේ ටිකක්. right? මේක බලන්න O gate එකයි no gate එකයි ගත්තොත් එක වගේ ටිකක් නේ. වැඩේ පේනව නේද? එහෙනම් ඔන්න ඔය එක හැඩෙන් තියෙන ගේට්ස් අඳින්න මෙන්න මෙහෙමයි. ඔයා දාගන්නවා මේ විදිහට එක nan gate එකක්. ඊට පස්සේ මේ එන output එක ඉස්සරහින් මෙන්න මේ වගේ එකකින් යවනවා. ඊළඟට බලන්න O gate එකයි no gate එකයි හැඩේ එක වගේ. හැඩේ එක වගේ නිසා අපි මොකද කරන්නේ? O එක no එකෙන් අඳිද්දී ගත්ත මේ විදිහට එක no gate එකක් මෙයාගෙන් එන output එක ගත්තා එළියට. ඒක මේ වගේ gate එකකින් යවුවා. ඔයා දැනට මතක තියාගන්න gates දෙක එක වගේ නම් එක වගේ කිව්වට හැඩේ එකයි වගේ නම් ළඟින් යනවා නම් ඔයා මොකද කරන්න ඕනේ? මේ තියෙන gates පොලිමේ යවලා අඳින්න. මං හිතනවා තේරුණා කියලා. මොකද පොලිමේ යවුවා කිව්වේ? මේක අඳින්න ඕනේ මේකෙන් නම් ඒ කියන්නේ and එක අඳින්න ඕනේ nan වලින් නම් ගත්ත එක nan gate එකක් output එක ආයෙත් nan gate එකකින් යමු. හැබැයි මතක තියාගන්න මේ කෑල්ල nan gate එකක් වුණාට මේ සම්පූර්ණ කෑල්ල nan දෙකක් නෙමෙයි. මම ඔයාට අර මතක තියාගන්න ලේසියට තමයි කිව්වේ nan gate දෙකක් පොලිමේ යවුවා කියලා. හරි. කොහොම හරි. බලන්න අපි මේ වෙනකන් කරපු ටික තේරුණාද කියලා. අපි දැනට not gate එකක් no වලින් සහ nan වලින් අඳින විදිහ ගැන කතා කරා. එතකොට not එකක් nan වලින් අඳිද්දී inputs එකයි තිබ්බේ not එකට. ගත්ත තනි input එක ඒක දෙකට කැඩුවා. දැම්ම මේ වගේ gate එකකින් ඔන්න not එක ඇඳා nan වලින්. ඊළඟට මෙතන තියෙනවා එක input එකක්. ගත්ත input එක කැඩුවා දෙකට දැම්ම no එකකින් ඔන්න දැන් not එක ඇඳා no වලින්. හරි. පළවෙනි එක ඉවරයි. ඊළඟට ඔයා අඳින ගේට් එක වගේ නම් and එක අඳින්න තිබ්බොත් nan වලින් නැත්නම් O එක අඳින්න තිබ්බොත් no වලින් ටිකක් හැඩේ එක වගේ නිසා මොකද කරන්නේ? අර විදිහට ගේට්ස් දෙකක් පොලිමේ යවනවා. මේ and එක nan වලින් අඳිනවා. එක nan දෙකක් ගත්තා. output එක ආයේ මේ විදිහට අව nan එකකින් යවුවා. ඊළඟට O එක අඳින්න තියෙනවා no වලින්. මොකද කරන්න තියෙන්නේ? ගත්ත no gate එකක් output එක ගත්තා තව no gate එකකින් යවුවා. ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. ඊළඟට බලන්න ඔයාට පේනවද O gate එක අඳින්න තියෙනවා nan වලින්. මේ O gate එක අඳින්න තියෙනවා nan වලින්. O gate එකයි nan දෙකයි ඔයාට තේරෙනවද කියන්නකො? හැඩේ සෑහෙන්න වෙනස් වෙලානේ. right? මෙයාගේ හැඩේ සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. හරියට එළහරකයි කේක් කෑල්ල වගේ ගැලපෙන්නේ නැහැ. අපි මෙතන බලන්න මේකයි නිකන් පොඩි ගැලපීමක් තියෙනවා. හැබැයි මේකයි එහෙම ගැලපීමක් නෑ වගේ. හැඩේ වෙනස්. හැඩේ වෙනස් නම් මෙහෙමයි කරන්නේ. ඔයා බලන්න ඔයාට අඳින්න තියෙන O gate එකේ
ඔයාට තියෙනවනේ ඉන්පුට් දෙකක්. ඔයා කරන්න ඕනේ අන්නේ ඉන්පුට්ස් දෙකට වෙන වෙනම මෙහෙම ඉන්පුට් දෙකක් ගන්න. මොකද කරන්නේ ඉන්පුට් දෙකයි නම් තිබ්බේ ඉන්පුට් දෙකක් ගන්න. හිතන්න බැරි වෙලා හරි ඉන්පුට් තුනක් තිබ්බා කියලා මොකද කරන්න තියෙන්නේ? සරලයි ඉන්පුට් තුනක් 1 2 3යි කියලා ගත්තා. හරි නේද? ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ තනි ඉන්පුට් එක අරගෙන ඔය තනි ඉන්පුට් එක අදාළ ගේට්ස් වලින් මෙන්න මෙහෙම යවන්න. මේ ඉන්පුට් එකත් මෙන්න මේ වගේ ගේට් එකකින් යවන්න. ඊළඟට මේ එන ඉන්පුට්ස් ටික නැවත වතාවක් ඒ වගේම ගේට් එකකින් මෙහෙම යවන්න. මම ඔයාලට මේ වචන සරල කරලා කියන්නේ මේක හක්කපයින් ඔයාලට ඉගන්නුවොත් එහෙම කොහොමත් මේක තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා තේරුම් ගන්න පුළුවන් වෙන තම උපරිම සරල කළා මම මේ කතන්දරේ කියන්නේ. හරි. ඒ නිසා මම කිව්වා වගේ හැඩතලයේ විතරක් මතක තියාගන්න. මේවා කොහොමද ඇත්තටම මෙහෙම වෙන්නේ කියන එක ගැන ඉදිරි එපිසෝඩ් එකකදී අපි කතා කරනවා. ඊළඟට බලන්න. ඔයාට තියෙනවා ඇන්ඩ් එකක් අඳින්න තියෙන්නේ නෝ වලින්. බලන්න කලින් වතාවේ ඕ එකක් ඇඳා නැන් වලින් වෙනස්නේ. දැන් තියෙනවා ඇන්ඩ් එකක් අඳින්න නෝ වලින් මේ වෙනස්. හැඩේ සෑහෙන්න වෙනස්. මොකද කරන්න තියෙන්නේ? මෙයා අඳිනවා නම් මෙයාගෙන් බලන්න තියෙන්නේ ඉන්පුට් දෙකයි. එහෙනම් ඔන්න ඉන්පුට්ස් දෙකට ඉන්පුට් දෙකක් ගත්තා. ඊළඟට මොකද කරන්නේ? මේ විදිහට නෝ ගේට්ස් දෙකක් මේ විදිහට දාගත්තා. ඊළඟට මේ එන දෙක එකතු කරලා ෆයිනල් අවුට්පුට් එකක් නැවත නෝ ගේට් එකකින් යවුවා. බලන්න මෙන්න මේ විදිහට තමයි මූලික ගේට්ස් වලට තුල්ලෙ වෙන නැත්නම් මූලික ගේට්ස් වලට ගැලපෙන නැන් සහ නෝ ගේට්ස් අඳින්නේ. අය බලන්න එකපාරක්. ඔයාට තියෙනවා මූලික ගේට්ස් වර්ග තුනක් අඳින්න මොන වගේන්ද? නැන් වලින් සහ නෝ වලින්. එතකොට නැන් ගේට් එකට සහ නෝ ගේට් එකට අපි කියනවා යුනිවර්සල් ගේට්ස්. එහෙම නැත්නම් සාර්වත්‍රික ద్వාර කියලා කියනවා. දැන් අපි කරන්න ඕනේ ඔන්න ඔය තියෙන සාර්වත්‍රික ద్వාර නැත්නම් යුනිවර්සල් ගේට්ස් පාවිච්චි කරලා මූලික ගේට්ස් ටික හදාගන්න එක. එතකොට මුලින්ම අපි හැදුවේ not gate එක. not gate එක NAND වලින් හදද්දී not එකේ තිබුණේ එක input එකයි. ගත්ත input එක ඒක දෙකට කඩලා මේ විදිහට NAND එකකින් යවුවා. ඔයාට මේක no එකෙන් අඳින්න කිව්වොත් ගත්ත input එක අරගෙන කැලි දෙකකට කැඩුවා යව no එකකින්. හරි. ඕක මතක තියාගන්න ඕනේ. ඊළඟට ඔයා අඳින gate එක එක වගේ නම් නිකන් හැඩේ එක සමාන නම් ඔයා මොකද කරන්නේ? ඒ එක සමාන හැඩ තියෙන ගේට්ස් අඳිද්දී ඒ අදාළ ගේට් එක පොලිමේ දෙපාරක් යවන්න. රයිට්? ඔන්න එකක් ගත්තා. ඒක ඉස්සරහින් තව එකක් දැම්මා. ඊළඟට මේ O එක ගත්තොත් නෝ වලින් ටිකක් හැඩේ එක වගේ මොකද කරන්න තියෙන්නේ? ගත්තා මේම ගත්තා මේ වැඩේ ඉවරයි. ඊළඟට ඔයා හදන ගේට් එක වෙනස් නම් ඒ කියන්නේ AND එකක් හදන්න තියෙන නෝ වලින් නම් නැත්නම් O එකක් හදන්න තියෙන NAND වලින් නම් හැඩේ වෙනස් නිසා මොකද කරන්න තියෙන්නේ? අදාළ ඉන්පුට්ස් ගන්නට ගැලපෙන්න තනි ගේට්ස් අරගෙන ඒ ගේට්ස් ඔක්කොම එකතු කරලා තනි ගේට් එකකින් යවන්න. හරි. එහෙනම් මම හිතනවා මෙන්න මේ චූටි කොටස දැන් ඔයාලට තේරුණා. දැන් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ මේ වීඩියෝ එක දැන් නවත්තන්න. වීඩියෝ එක නවත්තලා මම ඔයාලට කියලා දුන්නා වගේ හරි හිමීට වෙලාව අරගෙන ඔයාලට කියලා දීපු විදිහටම මේ පැටර්න් එක මතක තියෙන විදිහට ලියන්න. රයිට්? ඔයා මොන්ඩිසෝරි බබාලා වගේ මේක මෙහෙම අදින්න පටන් අරගෙන මේක ඉස්සරහින් මේ ටික ඇඳගෙන ගිහිල්ලා එහෙම කරන්න එපා. මම කිව්වා වගේම නොට් එක ගත්තා, මේ දෙක දැම්මා, නොට් එක ඇඳලා ඉවර කරා. ඊට පස්සේ ඔයාටම කියාගන්න මේකයි එක වගේ යවන්න පොලිමේ. මේකයි එක වගේ යවන්න පොලිමේ. එතකොට මේකයි වෙනස්. එහෙනම් තනි ඉන්පුට් දෙකක් ගන්න. ඒ ටික තනි ගේට්ස් වලින් යවලා ෆයිනල් එකක් ගන්න. රයිට්? මේ විදිහට ඔයා වෙලාව අරගෙන මෙතනට එනකන් කරපු ටික නෝට් එකක් දාගන්න. අපි ඊළඟට මේකේ ඉතුරු කොටස් ටික කතා කරමු. හරි. අපි යමු පොඩි ප්‍රශ්නයකට. ලියාගන්න පහත දැක්වෙන ප්‍රකාශන වලට අයත් පරිපතය නැන් සහ නෝද්වාර පමණක් භාවිතා කරමින් නිර්මාණය කරන්න. පහත දැක්වෙන ප්‍රකාශන වලට අයත් පරිපතය නැන් සහ නෝද්වාර පමණක් භාවිතා කරමින් නිර්මාණය කරන්න. මෙන්න ඔයාලට දෙන පළවෙනි ප්‍රකාශනය. ඔයාට පළවෙනි ප්‍රකාශනයේ තියෙනවා AB ධන BC ධන AC. රයිට්? මෙන්න මේක තමයි ඔයාට NAND වලින් සහ NOR වලින් විතරක් අඳින්න කියන නැත්නම් පරිපතය අඳින්න කියන ප්‍රකාශනය. දැන් මේ බලන්න. දැන් ඔයා බැලූ බැල්මට මේ ප්‍රකාශනයට පරිපතයක් ඇඳගන්න බෑනේ. ඒ නිසා අපි කරන්න ඕනේ දන්න විදිහට වැඩේ පටන් ගමු. මොකක්ද දන්න විදිහ? අපි දන්නවා මේ ප්‍රකාශනයට පරිපතයක් සාමාන්‍ය ගේට්ස් වලින් අඳගන්න විදිහ නැත්නම් මූලික ගේට්ස් වලින් අඳගන්න විදිහ. ඒ හින්දා අපි මුලින්ම මෙන්න මේ ප්‍රකාශනයට ගැලපෙන පරිපතයක් බේසික් ගේට්ස් වලින් විතරක් නැත්නම් බේසික් ගේට්ස් විතරක් පාවිච්චි කරලා ඇඳගමු.
ඔන්න බලන්න වැඩේ. ඔයා දැන්ටමත් දන්නවා ප්‍රකාශනයක් තියෙනවා නම් මේ ප්‍රකාශනයට පරිපතේ අඳින්න පටන් ගන්න විදිහ. මේ ප්‍රකාශනය දිහා බැලුවහම ඔයාට පේන්න තියෙනවා මේ ප්‍රකාශනය හැදෙන්නේ විචල්‍යයන් තුනකින්. මොකද්ද විචල්‍යයන් තුන? A, B සහ C. එහෙනම් මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රකාශනයේ තියෙන විචල්‍යයන් තුන ඉන්පුට්ස් විදිහට ගන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ A කියන ඉන්පුට් එක, ඊළඟට තියෙනවා B කියන ඉන්පුට් එක, ඊළඟට තියෙනවා C කියන ඉන්පුට් එක. දැන් අපි කරන්නේ මේ ප්‍රකාශනයේ තියෙන පද ටික සාමාන්‍ය විදිහට මූලික ගේට්ස් පාවිච්චි කරලා හදාගන්න එක. පළවෙනි පදයේ තියෙන්නේ AB. එහෙනම් මම මොකද්ද මුලින්ම කරන්න ඕනේ? right. මම ගන්න ඕනේ A ව. ඊළඟට මම ගන්න ඕනේ B ව. ඔන්න මම AY BY ගත්තා. AY BY අරගෙන මම මේක AND ගේට් එකකින් යවනවා. හේතුව තමයි AY BY ඩොට් වෙලා තියෙන නිසා. නැත්නම් ප්‍රොඩක්ට් එකක් විදිහට තියෙන නිසා. ඊළඟට අපිට තියෙනවා BC. දැන් මම කරන්නේ B ව ගන්නවා, C ව ගන්නවා, දානවා මේ විදිහට AND ගේට් එකක්. ඊළඟට AC තියෙනවා. ගත්ත A ව, ගත්ත C ව දැම්ම AND එකකින් ඔන්න එහෙනම් අපි ඒ පදේ හදාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන පද තුනම එකතු වෙලා තියෙනවා. එතකොට එකතු වෙනවා කියන්නේ මේන අවුට්පුට්ස් ටික මොනවා වෙලා තියෙනවද? තවත් O ගේට් එකකට ඉන්පුට් වෙලා තියෙනවා. එහෙනම් බලන්න මම මොකද්ද මේ කරේ? මම මේ තියෙන ප්‍රකාශනයට ගැලපෙන පරිපතය මූලික ගේට්ස් විතරක් පාවිච්චි කරලා මේ විදිහට හදාගත්තා. දැන් මොකද කරන්න ඕනේ? දැන් මම කරන්න ඕනේ මෙන්න මේ තියෙන පරිපතය NAND වලින් හදන්න ඕනේ. මම මුලින්ම NAND වලින් හදලා ඉන්නම්. එතකොට බලන්න මම පරිපතයක් NAND වලින් හදද්දී මට කරන්න තියෙන්නේ මේ තියෙන ගේට්ස් ටික වෙන වෙනම අරගෙන මේ තනි තනි ගේට් එකට ගැලපෙන NAND ගේට් එක රීප්ලේස් කරන එක. එහෙනම් අපි දැන් මේ තියෙන ගේට්ස් වලට ගැලපෙන NAND ගේට් ටික වෙන වෙනම රීප්ලේස් කරගෙන යමු. හරි බලන්න. ඉන්පුට් තුනයි A B C. එහෙනම් මම A ව ගන්නවා, B ව ගන්නවා, C ව ගන්නවා. right. ඉන්පුට්ස් තුනයි A තියෙනවා, B තියෙනවා, C තියෙනවා. මම මුලින්ම මේ A B කියන පදය හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ AY BY AND එකෙන් ගෙනිච්චානේ. අන්නේ පදේ NAND වලින් හදන්න ඕනේ. එහෙම නැත්නම් මේ තියෙන AND ගේට් එක රීප්ලේස් කරන්න ඕනේ NAND ගේට් වලින්. කොහොමද AND එකක් NAND වලින් රීප්ලේස් කරන්නේ? අන්න මතක් කරන්න දැන්. AND එකයි NAND එකයි එක වගේ ටිකක් හැඩේ එක සමානයි. එහෙනම් මොකද කරන්න ඕනේ? AY BY ඉන්පුට් විදිහට ගන්න. ඔන්න A ව ගත්තා, ඔන්න B ව ගත්තා. A B දෙන ඉන්පුට් කරා. දැන් මේ ඉන්පුට්ස් ටික AND එකකින් ගිහින් තියෙනවා. එහෙනම් AND එකට ගැලපෙන NAND එක අඳින්න ඕනේ. කොහොමද අඳින්නේ? ගත්ත මෙහෙම ගේට් එකක්, ගත්ත අවුට්පුට් එක යවුවා තවත් ඒ වගේම ගේට් එකකින්. එහෙනම් ඔය මොකද්ද මම කරේ? මේ තියෙන AND ගේට් එක NAND වලින් ඇඳා. ඊළඟට මෙතන තියෙනවා තවත් AND එකක්. B C දෙන්න AND වෙලා තියෙනවා. එහෙනම් ගත්ත B ව, ගත්ත C ව මම AND එක අඳිනවා NAND වලින්. කොහොමද අඳින්නේ? AND එක වෙනුවට මෙහෙම NAND ගේට් දෙකක් පොලිමේ යවනවා. ඊළඟට මෙතන තියෙනවා AY CY ගන්නවා. ඔන්න A ව ගත්තා, ඔන්න C ව ගත්තා. දැම්ම මේ වගේ NAND ගේට් දෙකක්. හරි. එහෙනම් මම හිතනවා ඔයාට මේ කෑල්ල තේරුණා. මේ තියෙන AND ගේට් තුන NAND වලින් ඇඳපු කොටස තේරුණා කියලා හිතනවා. දැන් බලන්න මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. දැන් ඔයාට තියෙනවා මෙතන O ගේට් එකක්. O ගේට් එක අඳින්න ඕනේ NAND වලින්නේ. කොහොමද O ගේට් එකක් NAND වලින් අඳින්නේ? බලන්න. O ගේට් එකයි NAND එකයි වෙනස්. එක වගේ නෑ, හැඩේ වෙනස්. එහෙනම් මොකද කරන්න ඕනේ? හැඩේ වෙනස් නම් ඉන්පුට් තුනක් තියෙනවා. මෙන්න මේ ඉන්පුට් තුනට වෙන වෙනම අර විදිහේ ගේට්ස් ගන්නවා. ඔන්න මං එකක් ගත්තා, ඔන්න මං දෙවෙනි එක ගත්තා, ඔන්න මම තුන්වෙනි එක ගත්තා. right. මොකද්ද මේ කරේ? මේ තියෙන O එකේ ඉන්පුට් තුන අරගත්තා වෙන වෙනම. ඔන්න 1යි, ඔන්න 2යි, ඔන්න 3යි. දැන් මට ඕන වෙන්නේ O ගේට් එක NAND වලින් අදින්නනේ. right. මොකද කරන්න තියෙන්නේ? මේ වෙන වෙනම ගත්ත ඉන්පුට් ටික එකතු කරලා නැවත තනි NAND එකකින් මේ විදිහට යවනවා. එහෙනම් බලන්න මොකක්ද මේ කරේ කියලා ඇත්තටම ඔයාට පේනවද? මම මේ ඇඳගත්තේ මෙන්න මෙතන තියෙන O ගේට් එක. right. මෙන්න මේ තියෙන O ගේට් එක තමයි මේ විදිහට මම NAND වලින් විතරක් ඇඳේ. ඔයාට පේනවද
මෙන්න මෙතන තියෙන AND gate ටික මේ තියෙන AND gates තමයි මම වෙන වෙනම මේ විදිහට NAND වලින් විතරක් ඇඳගත්තේ. දැන් මේ තියෙන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන AND එක NAND වලින් විතරක් අඳගෙන. ඊළඟට මේ තියෙන්නේ මොකක්ද එහෙනම්? මේ තියෙන්නේ මෙන්න මේ තියෙන AND gate එක NAND වලින් විතරක් ඇඳගෙන. මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ මෙන්න මේ තියෙන AND gate එක NAND වලින් විතරක් අඳගෙන. එහෙනම් මම හිතනවා ඔයාට පැහැදිලි වුණා කියලා මේ තියෙන තනි තනි gate එක කොහොමද NAND වලට විතරක් convert කරන්න කියලා. තව දෙයක්. මෙතනින් ඉස්සරහට යන්න නම් අපිට තව චූටි තියරි එකක් ඉගෙන ගන්න තියෙනවා. මේ බලන්න. මට මේ වැඩේ කරන්න වගේ පොඩි සපෝට් එකක් ඕනේ, රයිට්? ඔන්න බලන්න වැඩේ. මම අඳිනවා මෙන්න මෙහෙම ගේට් එකක්. හරි මේ තියෙන්නේ NAND ගේට් එකක්. ඊළඟට මෙයාගේ ඉස්සරහින් මම දානවා තවත් NAND ගේට් එකක්. හරි. මම ඇහුවොත් එහෙම මේ මම මොකක්ද ඇන්ද කියලා දැන් ඔයාලට අදහසක් තියෙනවනේ. මම මේ කරේ NAND ගේට් දෙකක් පොලිමේ යවුවා. NAND ගේට් දෙකක් පොලිමේ යවුවා නම් මම මේ හදලා තියෙන්නේ ඔයාට තේරෙනවද AND ගේට් එකක් කියලා. මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ AND ගේට් එකක්. හිතන්න මම මෙතනින් මෙන්න මේ වගේ ගේට් එකක් අඳිනවා. එතකොට මම වාගෙන් ඇහුවොත් එහෙම මේ තියෙන ගේට් එක හොඳයි මෙන්න මේ තියෙන එක මොකක්ද කියලා. මේ තියෙන්නේ NAND එකක්ද? නෑ නෑ. මේ තියෙන NOT එකක්. ඇයි එහෙම කියන්නේ? බලන්න මේ තනි ඉන්පුට් එකක් ඇවිල්ලා තියෙන. තනි ඉන්පුට් එක තමයි කෑලි දෙකකට කැඩිලා NAND එකකින් ගිහින් තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ NAND වලින් ඇඳපු මොන ගේට් එකක්ද? මේ ඇවිල්ලා NOT ගේට් එකක්. එහෙනම් අපි මේ විදිහට NAND ගේට් තුනක් එක පෙළට සම්බන්ධ කරොත් කොහොමද තිබුණොත් ඔයා බලන්න ඔයාට පේනවද මේ තියෙන්නේ AND ගේට් එකක අවුට්පුට් එක NOT එකකින් ගිහින් කියලා පේනවද? දැක්කද ඔයා ඒක? මම බැරි වෙලා හරි NAND ගේට් තුනක් පොලිමේ මෙහෙම තිබුණොත් මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ කරලා තියෙන්නේ AND එකක තියෙන අවුට්පුට් එකක් NOT එකෙන් යවලා. ඔයාට මතකද පළවෙනි එපිසෝඩ්ස් වල අපි කතා කරා ඔය NAND එකයි NO එකයි හැදෙන තැනදී NAND එකක් හැදෙන්නේ AND එකක අවුට්පුට් එක NOT එකෙන් යවුවාම. ඔයාට මතකද NO එක හැදිච්ච විදිහ? O ගේට් එකේ අවුට්පුට් එක NOT එකෙන් යවුවම NO වෙනවා. එහෙනම් ඔයාට තේරෙනවද මෙන්න මේක තුල්ලෙ වෙනවා කියලා තවත් අලුත් NAND එකකට. දැක්කද ඔයා ඒක? රයිට් මේ විදිහට NAND ගේට් තුනක් පොලිමේ ගිහින් තිබ්බොත් එහෙම මේ තුනම වෙනුවට තනි NAND එකක් දාන්න පුළුවන්. ඔව්ද නැද්ද? ඔව්. ඇයි එහෙම කියන්නේ? මොකද පළවෙනි ගේට් දෙකෙන් පෙන්වන්නේ AND එකක්, ඊළඟ එකෙන් පෙන්වන්නේ NOT එකක්. AND එකක් NOT එකෙන් ගියම ලැබෙන්නේ NAND එකක්. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ NAND ගේට් තුනක් පොලිමේ යනවා නම් අන්නේ පොලිමේ යන වෙලාවට අපිට මේ NAND ගේට්ස් තුනම වෙනුවට තනි ගේට් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැක්කද මෙන්න මෙතන NAND ගේට් 1 2 3යි එක පොලිමේ ගිහිල්ලා තියෙනවා මේ 1 2 3යි එක පොලිමේ ගිහිල්ලා මේ 1 2 3යි එක පොලිමේ ගිහිල්ලා. එහෙනම් ඔයාලට තේරෙනවද මෙන්න මේ 1 2 3යි මේ තුනම වෙනුවට අපිට පුළුවන් තනි NAND එකක් පාවිච්චි කරන්න. මේ තුනම වෙනුවට එකක් දාන්න පුළුවන්. එහෙනම් මේ තියෙන තුනම වෙනුවට අපිට එකක් දාන්න පුළුවන්. මේ තියෙන තුනම වෙනුවට අපිට එකක් දාන්න පුළුවන්. මේක සුළු වුණාම මෙන්න මෙහෙමයි එන්නේ. රයිට්. ඔයාට තියෙනවා ABC කියලා ඉන්පුට් තුනක්. මේ ABC කියන ඉන්පුට් තුන අරගෙන මේ තුනම වෙනුවට A ගෙනුයි B ගෙනුයි එක NAND ගේට් එකක් එනවා. ඊළඟට BC දෙන්න ගන්නවා. BC දෙන්නගෙන් එක NAND ගේට් එකක් එළියට එනවා. අර NAND ගේට් තුනම වෙනුවට අපි එහෙම දාන්නේ. ඊළඟට AY CY අරගෙන තනි NAND ගේට් එකක් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න A තියෙනවා, ඔන්න C තියෙනවා. තනි NAND එකක් ගන්නවා. හරි. දැන් මේ තියෙන NAND ගේට්ස් තුනම අවසානට එක NAND එකකින් ගිහින් තියෙනවා. එහෙනම් මේ තමයි ඔයා අර හදාගත්ත ප්‍රකාශනයට අදාළ අවසාන NAND වලින් විතරක් හදපු පරිපතය. එනම් හොඳට බලන්න. එක්සෑම් එකේදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන උත්තරය විතරයි. ඒ කියන්නේ NAND වලින් පරිපතයක් අඳින්න කිව්වහම ඔයා මේ ඔක්කොම ෆලෝ කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට යම්කිසි හේතුවකින් එකපාරම මේක අඳගන්න ප්‍රැක්ටිස් එකක් නැත්තම් ඒක ප්‍රැක්ටිස් වෙනකන් ඔයා මොකද කරන්න ඕනේ? කටුකොලයක් අරගෙන මේ ප්‍රකාශනයට ගැලපෙන පරිපතය සාමාන්‍ය ගේට්ස් වලින් අඳින්න. ඊට පස්සේ ඒ සාමාන්‍ය ගේට්ස් වලින් අදපු පරිපතය මේ විදිහට NAND වලට හරි NO වලට හරි කන්වර්ට් කරන්න. අපි ඊගාවට බලමු කොහොමද මේ පරිපතේ NO වලින් අඳින්නේ කියලා. හරි. ඊළඟට අන්න
අන්නේ පරිපතය ඇතුලේ සුළු කිරීම වාට පේනවා නම් ඒ කියන්නේ ගේට්ස් ගොඩාක් තියෙන තැන්වල සුළු කරලා ඒ ගේට් ප්‍රමාණය අඩු කරන්න වාට පේනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ සුළු කරු පරිපතේ ඊළඟට ඇඳ ගන්න. මෙන්න මේක තමයි එක්සෑම් එකේදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන අවසාන පරිපතය. එහෙනම් මෙන්න මේක වාට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊළඟට තව දෙයක්. අපිට ඊළඟට තියෙන සුළු කිරීම වලට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේම තව ෂෝට් කට් එකක්. අපි ඒකත් මේ හරකින් ඇඳගමු. ඔයා හිතන්න මෙන්න මෙහෙම ගේට් එකක් ඔයාට තියෙනවා. ඔයාට තේරෙනවද මේ තියෙන්නේ නොට් එකක් කියලා? බලන්න මේක නැන්ඩ් එකක් නෙමෙයි. දැන් ඔයා පටල ගන්න එපා රයිට්. නැන්ඩ් එකක් වගේ පෙවුනට තියෙන්නේ එක ඉන්පුට් එකයි. එහෙනම් මේක නොට් එකක්. මෙයාගේ ඉස්සරහින් අපි තවත් මෙහෙම එකක් දැම්ම කියන්න. ඔයාට පේනවද කියන්නකෝ මේත් මොකක්ද නොට් එකක්නේ. එහෙනම් මේ වෙලා තියෙන මොකක්ද? නොට් ගේට් දෙකක් පොලිමට ගිහිල්ලා. නොට් ගේට් දෙකක් පොලිමට ගියාම මොකද වෙන්නේ? ඔයාට පේනවද මේ තියෙන නොට් එකක් මම නිකමට වගේ මෙතනින් එක කියලා ඉන්පුට් එකක් දුන්නොත් යන්නේ නොට් එකකින් නිසා එක කියන ඉන්පුට් එක මේ නොට් එක පැන්නාම බිඳුව වෙනවානේ. ඔයාට ඒක තේරෙනව නේද? රයිට් නොට් එකක් තියෙන්නේ නොට් එකෙන් වෙන්නේ එක බිඳු මාරු කරන එක. එහෙනම් එක ඉන්පුට් කළොත් එහෙම නොට් එක පැන්න ගමන් මේක බිඳුව වෙනවා. ඒ බිඳුව නැවත නොට් එකකින් යවුවොත් නැවත එක වෙනවා. ඕකනේ වෙන්නේ. එහෙනම් ඔයාට තේරෙනවද කියන්නකෝ මෙහෙම ඉන්පුට් එකක් එන වෙලාවක ඔයා හොඳට බලන්න මේක රයිට්. ඉන්පුට් එකක් එන වෙලාවක ඒ ඉන්පුට් එක පොලිමට නොට් ගේට් දෙකකින් යවලා තියෙනවා නම් තේරුමක් නැහැ. ඇයි අර ඉන්පුට් එකම තමයි ෆයිනල් අවුට්පුට් එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේ මේ ගේට් දෙක තිබ්බේ නැතුණාට කමක් නැහැ. දැන් ඔයා හිතන්න එපා ඒක උස්සන් ඉන්නව නෙමෙයි මේක තිබ්බට කමන්නේ කියලා නෑ. මේක හදන්න වියදමක් යනවානේ. අපරාධය. ඒ කියන්නේ මේ ගේට්ස් දෙක මෙහෙම ප්ලේස් කරන්න යන වියදම සෑහෙන අපරාධයක්. කොස්ට් එක අපරාධය. ඒ නිසා මේ වගේ තැන්වලදී අපි මෙහෙම ගේට්ස් දෙකක් පොලිමේ දැක්කොත් දෙකක් හොඳේ. මෙහෙම නොට් ගේට් දෙකක් පොලිමේ දැක්කොත් අපි මේ දෙනම අයින් කරලා දානවා. මොකද තියලා වැඩක් නෑ. හේතුව දෙන ඉන්පුට් එකම තමයි මාරු වෙලා ආපහු අවසාන අවුට්පුට් එක විදිහට එළියට එන්නේ. ඒ හින්දා ඔයා කොහේ හරි තැනකදී මෙන්න මේ සුළු කිරීම දැක්කොත් මොකද කරන්න ඕනේ? ඒ සුළු කිරීම කරලා දාන්න. ඒ කියන්නේ නොට් එකට නොට් එකක් අයින් කරලා දාන්න පුළුවන්. ඒක අපිට අතහැරලා දාන්න පුළුවන්. අපි ඔන්න ඕකත් තව එක එක්සැම්පල් එකකින් ඉස්සරහට බලමු. හරි කොහොම හරි. දැන් අපි ඔන්න මෙන්න මේ තියෙන ප්‍රකාශනයට ගැලපෙන පරිපතය මේ විදිහට ඇඳගත්තා. දැන් ඔයාලට මේක ඇඳ ගන්න වෙලාව තියෙනවා. ඊට පස්සේ අපි මේ තියෙන ප්‍රකාශනයට ගැලපෙන නෝ වලින් විතරක් අඳින තියෙන පරිපතය ඇඳගමු. හරි එහෙනම් ඔන්න ඊළඟට අපි මෙන්න මේ පරිපතය නෝ වලින් විතරක් අඳින්න යන්නේ. හරි මම මේ වෙලාවේ මේක නෝ වලින් විතරක් අඳින්න හේතුවක් තියෙනවා. රයිට් ඔයාට ඒ හේතුව මොකක්ද කියලා ඉස්සරහට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරද්දී තේරෙයි. රයිට් හරි එහෙනම් බලන්නකෝ අපි දැන් කරන්න හදන්නේ මේ තියෙන පරිපතය අඳින්න යන්නේ නෝ වලින්. එතකොට ඔයාට පේනවා පරිපතය හදන්න නම් අපිට ABC කියලා ඉන්පුට් තුනක් තියෙන්න ඕනේ. එහෙනම් මම ABC කියලා ඉන්පුට් තුනක් ගන්නවා. ඔන්න මම A ගත්තා, ඔන්න මම B ගත්තා, ඔන්න මම C ගත්තා. ABC ඉන්පුට් තුනයි. මෙන්න මේ ඉන්පුට් තුනේ පළවෙනි පදය තමයි AB. එතකොට AB කියන එක AND එකක්. AND එක අඳින්න ඕනේ නෝ වලින්. බලන්න AND එකයි නෝ එකයි කිසිම ගැළපීමක් නැහැනේ. හරි වෙනස්නේ. එහෙනම් AND එක නෝ වලින් අදිද්දි මොකද කරන්න තියෙන්නේ? රයිට් බලන්න මේ AND එකට ඉන්පුට් දෙකක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? මාත් එක්කම කියන්න. A කියන ඉන්පුට් එක ගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ A කියන ඉන්පුට් එක යවනවා NOR ගේට් එකකින්. ඊට පස්සේ B කියන ඉන්පුට් එක ගන්නවා මේක යවනවා NOR ගේට් එකකින්. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න ඒ දෙකම තනි නෝ එකකින් මේ විදිහට යවනවා. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඔය ඇන්දේ මම මේ තියෙන ඇන්ඩ් එක නෝ වලින්. දැක්ක නේද? ඊළඟට මම මේ තියෙන ඇන්ඩ් එක අඳිනවා නෝ වලින්. කොහොමද අදින්නේ? BC කියලා ඉන්පුට් දෙකක් තියෙනවා. එහෙනම් B ව ඉන්පුට් කරගත්තා, C ව ඉන්පුට් කරගත්තා. දැම්ම මේ විදිහට නෝ ගේට් එකක්, දැම්ම මේ විදිහට නෝ ගේට් එකක්. මේ දෙක යවුවා මෙන්න මෙහෙම ගේට් එකකින්. ඊළඟට වාට තියෙනවා AC කියන ඉන්පුට්ස් දෙක යවලා තියෙන AND එකකින්. එහෙනම් මම A ව ගත්තා, C ව ගත්තා. දැම්ම මෙහෙම නෝ එකක්, දැම්ම මෙහෙම නෝ එකක්. මේ දෙක යවුවා තනි එකකින්. මෙන්න මේ තියෙන AND එක නෝ වලින් ඇඳලා. හරි එහෙනම් ඔන්න දැන් පළවෙනි වැඩේ ඉවරයි. මොකද්ද මේ කරේ? පළවෙනි වැඩේ තමයි AND ගේට් 3 අපි රීප්ලේස් කරා නෝ වලින්.
ඊළඟට මොකද කරන්න ඕනේ? මේ තියෙන O gate එක අපි අඳින්න ඕනේ no වලින්. O එක අඳින්න ඕනේ no වලින්. O එකයි no එකයි ටිකක් එක වගේනේ. ෂෝක් නේ. එක වගේ නම් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ එක පොලිමට gates දෙකක් යවන්න ඕනේ. එහෙනම් ඔන්න මම මේ input එක ගත්තා. මේ input එක ගත්තා right. ඔන්න මේ input තුන දාගත්ත no එකකට no එකෙන් එන output එක තවත් මේ විදිහට gate එකකින් යවුවා right. එහෙනම් මේ තියෙන්නේ මෙන්න මේ පරිපතය no වලින් විතරක් ඇන්දහම අපිට ලැබෙන පරිපතය. හරිද බලන්න. ඔයාට පේනවා මේ වෙලාවේ ඔයාට ආපු පරිපතය ඇතුලේ තියෙන gates ප්‍රමාණය සෑහෙන්න වැඩි. හරිද මම කිව්වා වගේ ඔයා මේ වෙලාවේ මේක අඳිද්දි මම මේ කියන හදන දේ තේරෙන්නේ නැහැ. නමුත් ඔයාට ඉස්සරහට අපි කතා කරන ප්‍රශ්නවලදී තේරෙයි පරිපතයක් අඳිද්දී අපිට කියනවා නැන්ඩ් වලින් හරි නෝ වලින් හරි අඳින්න කියලා. හැබැයි ඒ වෙලාවේදී අපි තීරණය කරන්න ඕනේ මේ පරිපතේ ඇත්තටම අඳින්න ඕනේ නැන්ඩ් වලින්ද නැත්නම් නෝ වලින්ද. ඒක තීරණය කරන විදිහ ගැනව දැනගෙන ඉන්න ඕනේ. හරි. ඔයාලට තේරෙනවද හැම පරිපතයකටම නැන්ඩ් වලින් විතරක් අඳින්න එක ගැලපෙන්නේ නැහැ. හැම පරිපතයකටම නෝ වලින් විතරක් අඳින එක ගැලපෙන්නේත් නැහැ. මොකද මේ එකම පරිපතය නැන්ඩ් වලිනුයි නෝ වලිනුයි අඳිද්දී ඔයාලා දැක්කා එතනදී හැදෙන ගේට්ස් ප්‍රමාණය නැත්තම් පාවිච්චි කරන ගේට් ප්‍රමාණය අඩු වැඩි වෙනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ්ස් වල ප්‍රශ්න කතා කරද්දී අපි කතා කරනවා කොහොමද ප්‍රකාශනයක් හදද්දී මේ තියෙන ගේට්ස් ප්‍රමාණය උපරිම අඩු වෙන විදිහට මේ පරිපතය හදන්න නැන්ඩ් හරි නෝ හරි පාවිච්චි කරන්න කියන එක. එහෙනම් ඔන්න මම මෙන්න මේ ප්‍රකාශනය නෝ වලිනුත් ඇඳලා අපිට බැලූ බැල්මට මේ නෝ වලින් ඇඳපු එක සුළු කරන්න විදිහක් නැහැ. ඒ නිසා මේක තමයි අපේ ෆයිනල් අවුට්පුට් එක වෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා මේක ඔයාලට හරියටම තේරුණා කියලා. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. මම ඊළඟ ප්‍රශ්න ඔයාලට දෙනවා. ඔයාලට කරන්න තියෙන වීඩියෝ එක චුට්ටක් නවත්තන්න. වීඩියෝ එක නවත්තලා ඒ ප්‍රකාශනයට පරිපතය අඳින්න. ඒ ප්‍රකාශනයට අඳින පරිපතය ඔයා වෙලාව අරගෙන හොඳට සුළු කරලා බලන්න. මම මේ අඳින පරිපතයත් එක්ක ඔයාගේ පරිපතය සෙට් වෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි මම මේ අඳින පරිපතයත් එක්ක ඔයාගත්ත උත්තරේ හරියටම සෙට් වෙනවා නම් මතක ඇතුව පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මොකද එතකොට මම දන්නවා මේ කොටස ඔයාට 100%ක්ම වැදුණා කියලා. හරි මේ ප්‍රශ්නය ඔයාට හරි. මෙන්න මේක තමයි ප්‍රකාශනය. ඔයාට තියෙනවා A බා ධන BC කියලා ප්‍රකාශනයක්. ඔයා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රකාශනය හදන්න ඕනේ. නැත්නම් මේ ප්‍රකාශන ගැලපෙන පරිපතය හදන්න ඕනේ නැන්ඩ් විතරක් පාවිච්චි කරලා. නෝ එකෙන් ඕනේ අපි නැන්ඩ් විතරක් පාවිච්චි කරලා මේක හදමු. රයිට්. මම කිව්වා වගේ ඔයා දැන් වීඩියෝ එක නවත්තන්න. රයිට් වීඩියෝ එක නවත්තලා ඔයා මේක තනියෙන් අදින try එකක් දෙන්න සහ මේක ඇඳලා ඉවර වුණාට පස්සේ මම අදින පරිපතය දිහා බලන්න හොඳට. ඒ පරිපතයයි ඔයා ඇඳපු පරිපතයයි හරියටම හරිනවද කියලා මට කමෙන්ට් එකක් පහලින් දාන්න. එතන මම දන්නවා ඔයාට මේ කොටස තේරුණා කියලා. හරි එහෙනම් මම ඔන්න පරිපතය අදිනවා. රයිට්. බලන්න මගේ ප්‍රකාශනයේ තියෙන A බාධන BC. ප්‍රකාශනයේ විචල්යන් 3යි. එහෙනම් මම විචල්යන් 3 ගන්නවා A විදිහට, B විදිහට සහ C විදිහට. ඔන්න ABC කියලා මම විචල්යන් 3 ඉන්පුට් විදිහට ගත්තා. දැන් මොකද කරන්න ඕනේ? පළවෙනි පදේ A බා තියෙන නම් මම ඒව අරගෙන ඒව බා කරලා ගන්නවා. එතකොට ඒව බා කරන්න මම නොට් එකක් දා ගන්නවා. එහෙනම් ඔන්න මම ඒව බා කරා. ඊළඟට මට තියෙනවා BC. එහෙනම් මෙන්න තියෙනවා B, මෙන්න තියෙනවා C. BC කියන පදය AND වෙලා තියෙන නම් මම AND එකක් විදියට මේක ගන්නවා. ඊළඟට මම මොකද කරන්න ඕනේ? මේ තියෙන A බා කියන පදය එකතු කරන්න ඕනේ BC ට. එහෙනම් A බා ගත්තා, BC ගත්තා. මේ දෙන්න එකතු කරන්න මම මොකද කරන්නේ? O ගේට් එකක් ඉස්සරහින් දා ගන්නවා. එහෙනම් ඔන්න බලන්න මම මේ තියෙන ප්‍රකාශනයට ගැලපෙන පරිපතය සාමාන්‍ය ගේට්ස් වලින් එහෙම නැත්නම් මූලික ගේට්ස් විතරක් පාවිච්චි කරලා හදාගත්තා. දැන් අපි කරන්න ඕනේ මේ තියෙන පරිපතය නැන්ඩ් වලට විතරක් කන්වර්ට් කරන්න ඕනේ. නැත්නම් නැන්ඩ් වලින් විතරක් මේ පරිපතය හදන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මම ABC කියන ඉන්පුට්ස් තුන ගන්නවා. මෙන්න A තියෙනවා, මෙන්න B තියෙනවා, මෙන්න C තියෙනවා. ඉන්පුට් තුන ගත්තා. මේ ඉන්පුට් තුන අරගෙන පළවෙනි ඉන්පුට් එක නොට් එකකින් යවනවා. එහෙනම් Aව ගත්තා, Bව ගත්තා, Cව ගත්තා. A කියන ඉන්පුට් එක නොට් එකෙන් යවන්න ඕනේ. ඒ නිසා මම මෙන්න මේ විදිහට නොට් ගේට් එක නැන්ඩ් වලින් විතරක් ඇඳගත්තා. ඊළඟට මෙතන තියෙනවා BC කියලා ඉන්පුට් දෙකක් AND එකෙන් ගිහින් තියෙන්නේ. එහෙනම් මෙන්න මම Bව ගත්තා, මෙන්න මම Cව ගත්තා. AND එකෙන් යවපු නිසා මේ විදිහට පොලිමට ගේට් දෙකක් දාගත්තා. හරි දැන් මොකද කරන්න තියෙන්නේ?
දැන් අපි කරන්න ඕනේ මේ තියෙන O gate එක අඳින්න ඕනේ NAND වලින්. O එක NAND වලින්. කොහොමද අඳින්නේ? ඔයා දන්නවා O එක NAND වලින් අදිද්දී NAND එකයි O එකේ හැඩේ වෙනස්නේ. හැඩේ වෙනස් නම් මොකද කරන්න කිව්වේ? වෙන වෙනම ඉන්පුට් දෙක ගන්න. right? ඔන්න පළවෙනි ඉන්පුට් එක වෙනම ගත්තා, දෙවෙනි ඉන්පුට් එක වෙනම ගත්තා. මේ ගන්න ඉන්පුට්ස් ටික නැවත අර විදිහටම මෙන්න මේ වගේ NAND වලින් යවන්න. ඊළඟට ඒ එන ටික එකතු කරලා තනි NAND එකකින් නැවත වතාවක් මෙහෙම යවන්න. එහෙනම් මේ මොකද්ද කරේ? මෙන්න මේ තියෙන O gate එක NAND වලින් විතරක් ඇඳගත්තා. හරි බලන්න දැන් වැඩේ. දැන් මෙතන සුළු කිරීම් ටිකක් ඔයාට තියෙනවා. හරි. පළවෙනි සුළු කිරීම තමයි මම ඔයාට කිව්වා එක පෙළට ගේට් තුනක් ගිහින් තියෙනවා නම් ඒ ගේට් තුන වෙනුවට තනි එකක් ලියන්න පුළුවන්. මතකයිනේ? මේ බලන්න මෙතන පේනවනේ ඔයාට එක පොලිමට NAND ගේට් තුනක් ගිහින් තියෙනවා. එහෙනම් මේ NAND ගේට් තුනම වෙනුවට අපිට තනි NAND එකක් දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මම ඔයාලට තව දෙයක් කිව්වා. ඒ තමයි not gate දෙකක් පොලිමේ යනවා නම් මේ බලන්න මේ තියෙන not එකක් තව not එකකින් ගිහින් මේ බලන්න not gate එකක් තවත් not එකකින් ගිහින් එහෙම not gate දෙකක් පොලිමේ යනවා නම් මම කිව්වා ඒ වෙලාවට gates දාන්න ඕනේ නැහැ. මොකද දැම්මට වැඩක් වෙන්නේ නැහැ. මෙතනින් එන input එකම තමයි මෙතනින් ආපු output වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අතරමැද කිසිම දෙයක් වෙලා නැහැ. උනාට වැඩක් නැහැ. right? ඒ නිසා මේ වෙලාවේ මේ gates දෙක දාන්න එක අපරාධේ. එතකොට ඔයාලට හිතෙන්නත් ඉතින් මෙතන එහෙනම් මේකයි එහෙම කරන්න පුළුවන් හිතෙන්නත් එහෙම. එහෙම බෑ. ඇයි බැරි? මේක not එකක් නෙමෙයි. මේ හැඩේ බලන්න හොඳට. මේක හොඳ සිහියෙන් බලන්න ඕන. right? මේ තියෙන්නේ තනි input එකක්. මෙතන තියෙන input දෙකක්. එහෙනම් මේක not එකක්, මේක NAND එකක්. මේ දෙක වෙනස්. right? ඒ නිසා මෙයයි එකතු කරලා ඒක අයින් කරලා දාන්න එහෙම කරන්න බෑ. right? අපිට මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් ඉතින් මේ තුනම වෙනුවට මොනවද කරන්න පුළුවන්ද? අපිට තනි එකක් දාන්න පුළුවන්. එහෙනම් මේ තුනම වෙනුවට අපිට තනි ගේට් එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි ෆයිනල් ගේට් එක ඇඳගත්තොත් නැත්නම් අවසාන පරිපතේ ඇඳගත්තොත් ඔයාලට පේනවා ABC කියලා ඉන්පුට් තුනක් තියෙනවා. මේ ඉන්පුට් තුනෙන් A කියන ඉන්පුට් එක යනවා. හැබැයි A කියන ඉන්පුට් එකට කිසිම දෙයක් වෙලා නැහැ. ඊළඟට BC කියන ඉන්පුට්ස් දෙක ගන්නවා, B ව ගන්නවා, C ව ගන්නවා. මෙතන මේ තිබුණු තුනටම පොදුවෙන් තනි ගේට් එකක් විතරක් මෙන්න මෙහෙම දා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඉන්පුට් එක ආවා. මෙන්න මේ දෙක මේ විදිහට තනි NAND එකකින් යවනවා. එහෙනම් මේ තමයි අපිට අඳින්න තිබුණු A බාධන BC කියන ප්‍රකාශනය සුළු කරලා ඉවරුණාට පස්සේ NAND වලින් ඇඳහම හැදෙන පරිපතය. හරි මම හිතනවා එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරය ඔයාගේ හරියන්නේ නැති කියලා. ඔයාගේ මේ ප්‍රශ්නෙට උත්තරය හරි ගියාද නැද්ද කියන එක පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අනිවාර්යයෙන්ම. මොකද එතකොට මම දන්නවා මම කිව්වා වගේ ඔයාට මේ කොටස හරියටම පුළුවන් වුණා කියලා. හරි එහෙනම් මේ කොටසට අදාළ ප්‍රශ්න අපි ඊළඟ එපිසෝඩ්ස් වලදී කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මම කිව්වා වගේ මේ විදිහට පරිපතයක් NAND වලින් සහ NO වලින් විතරක් හදන විදිහ ගැන බූලියානු නීති පාවිච්චි කරලා ට්‍රුත් ටේබල් ඇඳලා අපි ඔප්පු කිරීම සහිතව ඉදිරි එපිසෝඩ්ස් වලදී කතා කරනවා. අන්තිම දේ ඔයාට මම පටන් ගද්දි කිව්වා පරිපතයක් හදන වෙලාවට මේ පරිපතය හදද්දි NAND හරි NO හරි පාවිච්චි කරන්න කියලා කියනවා. සාමාන්‍ය ගේට්ස් පාවිච්චි කරන වෙනුවට NAND සහ NO ద్వාර පමණක් පාවිච්චි කරන්න කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා හොඳට බලන්න අපි මූලික ద్వාර පාවිච්චි කරොත් මූලික ගේට්ස් වලින් අපිට NAND එකේ සහ NO එකේ ඔපරේෂන් කරගන්න බෑ. right? මූලික ගේට්ස් තුන පාවිච්චි කරලා තමයි NAND NO හැදෙන්නේ. හැබැයි NAND එකෙනුයි NO එකෙනුයි කරන වැඩ ටික මූලික ගේට්ස් වලින් කරන්න බෑ. AND එකෙන් එක කරන්න බෑ. right? O එකෙන් එක කරන්න බෑ. හැබැයි බලන්න අපි NAND හරි NO හරි පාවිච්චි කරොත් අපිට NAND වලින් සහ NO වලින් පුළුවන් ඕනනම් not එකෙන් වෙන වැඩ ටික කරන්න. බලන්න ඕනනම් AND එකෙන් වෙන වැඩ ටික කරන්න පුළුවන්. ඕනනම් O එකෙන් වෙන වැඩ ටික කරන්න පුළුවන්. එතකොට හිතන්නකෝ කම්පැනි එකක් මේ ගේට්ස් නිෂ්පාදනය කරනවා නම් මේ කම්පැනි එක ටිකක් අකමැති වෙන්න පුළුවන් විවිධ වර්ගවල ගේට්ස් ගොඩක් හදන්න. දැන් උදාහරණයක් ගත්තොත් මූලික ගේට්ස් 3ක් තියෙනවා. ඒ ටික හදන්නත් ඕනේ, NAND NO හදන්නත් ඕනේ. බලන්නකො එහෙම කරන්න ඕනේ නැහැ දැන්. right? මොකද ඔයාට පුළුවන් NAND වලින් සහ NO වලිනුත් සාමාන්‍ය ගේට්ස් වලින් වෙන කාර්යයන් ටිකම කරගන්න. මෙන්න මේක තමයි ප්‍රධානම හේතුව. සාමාන්‍ය ගේට්ස් අමතක කරලා එහෙම නැත්නම් මූලික ద్వාර අමතක කරලා අපි NAND වලින් සහ NO වලින් විතරක් පරිපත
පිළිපද හදන්න පාවිච්චි කරන. එහෙනම් නැන් සහ නෝද්වාර පමණක් පාවිච්චි කරලා පරිපත නිර්මාණය කරන විදිය ගැන මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා.